අද මම ඔයාලට අරන් එන්නේ මෙන්න මේ වගේ තැන්වල කොහොමද නිදන් තැම්පත් කරන්නේ කොහොමද මේ නිදන් තැම්පත් කරන තාක්ෂණය භාවිතා කරේ මේ ජල කඳක් මැද්දේ කොහොමද ලොකු වස්තුවක් තැම්පත් කරේ යන්න විදිය අද මම මේ වීඩියෝ එක පුරාවට කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවාම හෙළ තාක්ෂණය අපේ තාක්ෂණය කොහොමද මේ නිදන් තැම්පත් කරේ කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන මෙන්න මේවා රෑනක් ගිහිල්ලා ඒ රෑන තියෙන පරාසයේ ඉස්සිලා තියෙන්නේ මේ පීටි ගලට උඩට ඉස්සිලා තියෙන්නේ. ඔය වතුර වැටෙන තැන ඉඳන් ඉස්සිලා තියෙන්නේ පේනවද හොයාගන්න පුළුවන් නම් ඔය වීඩියෝ එකේ උඩට උසයි ඒ කෑල්ල. වෙනම කෑල්ලක් අරකට උඩින් තියෙන්නේ. අර දොරට උඩින් තමයි මේක තියෙන්නේ එතන වතුර වැටෙන තැන. මෙතන ඉඳන් මේ අඩි 10 15 දුරින් තමයි ඔය දෙක තුනම තියෙන්නේ. රයිට් ටයිබෝන් කියලා පිළිගන්නවා අස්සිය ප්‍රොඩක්ෂන් එකට. දැන් ඔය දැක්කා වගේ තැන්වල කොහොමද නිධානයක් තැම්පත් කරන්න කියලා ගොඩාක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද ඇත්තට මේ වගේ තැන්වල අපේ හෙළ තාක්ෂණය නිදන් තාක්ෂණය භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි මම අද විග්‍රහයක් ඔයාලට අරගෙන එන්නේ. එතකොට මේ වගේ ඇල දොළවල් වල මේ සමහර තැන්වල බිලි ගන්නවා. මේ බිලි ගන්නේ කොහොමද කියන එකත් මම පෙන්නනවා. දැන් මේ පේන තැනත් නිදහන වස්තුවක් තැම්පත් කරලා තියෙනවා. එතකොට මේ වතුරත් එක්ක කොහොමද මේ නිදහනේ තැම්පත් කරේ කියන එක මම ඔයාලට අද කියා දෙනවා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. දැන් මේ වගේ තැන්වල නිදානයක් තැම්පත් කරනකොට ගොඩාක් තැන්වල තියෙනවා මේ වගේ ලොකු ඇලවල් වල ඇල දොළ ගංගාවල් වල මේ වගේ තැන්වල මේ ගඟ පතුලේ තමයි නිදානේ තියෙන්නේ කියලා අහලා තියෙනවා. ගල් පතුර ඇතුලේ තමයි නිදානේ තියෙන්නේ ගන්න බෑ වතුර වැඩි වෙනවා ගන්නකොට. එහෙම කතන්දර ගොඩාක් ඔයගොල්ලෝ අහලා ඇති නැත්නම් රත්තරන් ආදෙක් එනවා කියලා අහලා තියෙනවා. ඉතින් මේ වගේ තැන්වල කොහොමද මේ තැම්පත් කරන්න කියන එක මම කියන්නම්. මුලින්ම මේ තැන් වලින් ගොඩාක් දේ මේ කරන තැන් තමයි මේ අර බහිරව බලවේග ඒව අඳුරගන්නේ හරියට. මේ වගේ තැන්වල ලොකු බහිරව බලපෑම් තියෙනවා. එතන මේ වගේ අපේ රජ හෙළ සිංහලයා හෙළ ඉතිහාසයේ මහා රාවණ යුගයේ ඉඳන් එන්නා වූ ඒ කාල වපසරය තුල මේ නිදන් වස්තු තැම්පත් කරන්නේ මෙන්න මේ ක්‍රමයටයි. මුලින්ම දැන් අපි හිතමුකෝ මේ වතුර වාහන හරස් කරගන්න විදියක් නැත්තම් එක පැත්තකින් යවා ගන්න විදියක් නැත්තම් පටුයි නම් ඇල මාර්ගය මේක වෙනම පැත්තකින් මේ වතුර වාහන යවනවා. එතකොට ඒ යවලා උඩ හරස් කරනවා. හරස් කරලා වෙලා එක පැත්තකින් තමයි මේවත් කරන්නේ එලියත් දාලා ඒ වගේ තමයි එක පැත්තකින් හරස් කරලා මේ මෙතන නිදානේ තැම්පත් කරනවා. තැම්පත් කරන්නේ එතන ඉඳන් අඩි 8ක් 16ක් 21ක් මෙන්න මේ වගේ දුරකින් තමයි ගල් රියන් වලින් අරගෙන නිදානේ තැම්පත් කරලා අලෝ දාලා උඩට ගල් පතුරක් දානවා. දාලි වෙරලා මෙතනට ගල් හැක්කක් වගේ එකක් දානවා මේකොල්ලෝ මිනිදන් තැම්පත් කරනකොට මේ ගල් හැක්ක ඇතුළට කවුරු වැටුනොත් එයා තමයි ඒක රකින්න ඕනේ. ආයේ ඒකට වැටුනහම මේ බිල්ලක් ගන්නවා කියලා කියන්නේ අපි මේ විදිහට තමයි මේ දැන් වස්තු තැම්පත් කරලා තියෙන්නේ. මේ බිල්ල ගන්නවා කියන්නේ ඇතුළට ගියාම ආයෙ උඩට එන්න බෑ. එතනට වතුර වාහන වැටෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒත් ඇතුළට ඊට පස්සේ එතන මඩ පිරුණාම මඩට එරුණාම ආයෙ උඩට එන්න බෑ. ඒගොල්ලෝ කියන අවුරුද්දක සැරයක් බිලි ගන්නවා. එතකොට ඒ ප්‍රාණය සිද්ධ කළා ඒවා හදලා තියෙන්නේ අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට සැරයක් මෙතන බිල්ලක් ගන්න විදිහට හදනවා. ඔය ඇල දොළවල් ගොඩාක් නිදන් වස්තු තැම්පත් කරාම නිදානයක් තියෙන ස්ථානවලක අනිවාර්යයෙන්ම අවුරුද්දක සැරයක් හෝ දෙකකට සැරයක් ඒ ආසන්නේ එක්කෝ බිල්ලක් ගන්නවා එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙනවා එහෙම නැත්නම් කවුරු එල්ලිලා මැරෙනවා මේ විවිධාකාර විදිහට මේ හරියෙන් බිල්ලක් ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවකදී අපි කියනවා අවුරුද්දක සැරයක් බිලි ගන්නවා කියලා. එතකොට මේක දකින කෙනාට පේන්නන්න පුළුවන් සාමාන්‍ය වාහනයක යනකොට හෝ ගල් ගුහාවක නිදන් දොරක් ඇරිලා තියෙනවා පේන්න පුළුවන්. ඇලක බැහැලා ඉන්නවනම් ඒ හරිය එයාවට බැහැලා ඉන්නවනම් සාමාන්‍ය රත්තරන් ආදෙක් මේ හෙම්බුවක් රත්තරන් පිළිච්ච හෙම්බුවක් ඕ මැණික් අරන් එනවා පේන්න පුළුවන්. ඒතර ඒක ගන්න ගියාම අර ඇල්ලෙල් ඉස්සලා ගිහලා අර ගල් හැක්කට වැටෙනවා. මෙන්න මෙහෙම තමයි. නැත්තම් මේ කවුරුවක්වත් මෙතනට මේ ගිහිල්ලා ඕඩෝන් ගාලා පනින්නේ මොනවා හරි වස්තුවක්. තණ්හාවක් ඇති කළා තමයි මේ වගේ තැන්වල බිලි ගන්නෙ. එතකොට මෙතන දැන් අපි සාමාන්‍යයෙන් කියනවා බීලා ගිහින් වැල්ලා කියලා. ඉතින් බීලා ගිහින් වැටෙන්නේ නැහැ. බීපු පුජ්‍යලයන්ට මේක කොට පෙන්눔 කරන වැඩි මනස විකාර වෙලා තියෙන්නේ. එතකොට මෙයාලට පෙන්වුණු ගමන් මේගොල්ලෝ හිතන්නේ අවදානම ගැන මේගොල්ලෝ ටක් ගාලා ගිහින් අර ගන්න යනවා. ගන්න ගිය ගමන් මේගොල්ලෝ එතන ජීවිතය හානි වෙනවා. එතකොට මෙතනම මේ වස්තුව අන්තිම මොහොතේ වස්තුව දැක්කාට පස්සේ මේගොල්ලෝ මෙතනම
මේ බිල්ලක් බාටපත් වෙනවා බහිරෙක් වෙලා ඉපදලා ඒ වස්තුව රැකගෙන ඉන්නවා. ඉතින් ඊළඟ අවුරුද්දෙන් එයා නිදහස් වෙන්න තව කෙනෙක් මෙතනට බර කරන්නම ඕනේ. ඒකයි අපි කියන්නේ අවුරුද්දක් පාස බිලි ගන්නවා කියලා. හරි දැන් ඔය මේ පේන්නේත් ඔයාලට මේ ඔය වගේ නිදන් වස්තු තියෙන තැන. ඉතින් මේ වගේ තැන්වල නිදානේ තැම්පත් කරලා අර මං කිව්වා වගේ ගල්පතු ගල් දොලක් හෝ ගඟක් ඇලක් හරස් කරලා වස්තුව තැම්පත් කරලා අර උඩින් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය මග හරස් කරලා වතුර ජල කඳ වෙනත් මාර්ගයකට හරවපු එක අයින් කරනවා. එතකොට මේකට නිදන් වස්තු වලින් වතුර යනවා. එතකොට දැන් ඊට පස්සේ කැසි කෙනෙක්ට එතන නැවත හරස් කරන්න බැරි විදිහට වෙනස් කරනවා. එහෙම නැත්නම් දෙපැත්තෙන් ගල් දානවා. ඒ කියන්නේ ගල් දාලා ආරුක්කු ක්‍රමයට ගල් වැටවල් දානවා. ඒතකොට ගොඩාක් කට්ටිය හිතනවා මේ ආරුක්කු විදිහට තිනකොට නිදන් වස්තුව තමයි එතන තැම්පත් කරලා තියෙන්නේ කියලා. ගොඩාක් කට්ටිය ආරුක්කු ටික ගලවන්න පටන් ගන්නවා. ඒතකොට තව පළල් වෙනවා ගඟ. ඒක පොඩි අර මායාවක් වගේ වැඩක් තමයි. ව්‍යාජ ක්‍රමයක්. ගල් ආරුක්කු තිබුණයි කියලා ඔයගොල්ලෝ ගලවන්න යන්න එපා ගඟ දෙපැත්තේ. ඒව දාලා තියෙන ජල කඳ වෙනම මාර්ගයකට යවන්න කාදනය වෙන්නේ නැති වෙන්න. එහෙම තමයි මේ නිදන් වස්තුවක් තැම්පත් කරනකොට හදන්නේ. ගොඩක් කට්ටිය මේ නිදන් වස්තු ආරුක්කු ගල් ආරුක්කු කියලා කියන්නේ ඒවා නිදන් වස්තු තැම්පත් කරලා තියෙන ඒවාත් තියෙනවා. ඔය වගේ නිදානයක් තියෙන තැන ඒ ප්‍රදේශය ආරක්ෂා වෙන්න ගල් ආරුක්කු දානවා. එතකොට මේ විදිහට මෙන්න මේ වගේ පේන විදිහටත් ඔය නිදන් තියෙන තැන්වල ගල් උගුරු අටවලා තියෙනවා. ඒ කියන්නේ ඔයා නිදානේ තියෙන තැන මොකක් හරි වැඩක් කරනකොට එක ගලක් බුරුලුන ගමන් මේ ගල් ඔක්කොම ටික මේ පැත්තට එන විදිහට මඟ හරස් වෙන විදිහට තමයි නිදන් තාක්ෂණය හදලා තියෙන්නේ. දැන් මම මේ පෙන්නන්නේ මෙන්න මේ තියෙන්නේ තර මං කියපු විදිහට ගල් වලින් හදලා තියෙන්නේ. මේක ගල අලවලා තියෙන්නේ. ගල් තියලා. එතකොට මේක නිදන් සලකුණක් විදිහට අපිට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වගේ තැන් තියෙනවා නම් අනිවාර්යෙන් නිදානයක් තැම්පත් කරලා තියෙනවා. මේක නිදන් සලකුණක් නෙමෙයි. නමුත් මේ වගේ තැන් දෙයක් කරන්නේ අර එවකටදී අපේ තුණු තාක්ෂණය මෙන්න මේ ආකාරයට තමයි ගල් මේ අලව ගන්න අපි පාවිච්චි කරන්නේ. කවුරක්වත් නොදන්න කාරණා රාශියක් තමයි ඒවකටදී ඔය භාවිතා කරලා දැන්ටත් ඒ ටික යටපත් වෙලා තියෙනවා මහා කැලේ. මහා මූගලන් වල අපේ තාක්ෂණය තාමත් වැල්ලා තියෙනවා. කිසි කෙනෙක් දැක බලා ගන්න යන්නෙත් නැහැ. දැක්කට ඒව තේරෙන්නෙත් නැහැ. නිදන් සලකුණක් දැක්කොත් ඒක කල්ල විනාශ කරලා දානවා. වස්තුව විතරයි මිනිස්සු බලන්නේ. අපේ තාක්ෂණය වැලිල්ල යනවා මහ පොළොවටම. වසර 4000ක 5000ක ඒ තාක්ෂණය අදටත් මහ පොළොවේ වැළලෙනවා. ඉතින් මේ පේන්නේ ඔය මහ පොළොවේ අඩි ගානක් යට තියෙන තාක්ෂණය. ඉතින් මේ ඇත්තටම මේ තාක්ෂණය අපි ඉස්සරහට ගෙනාවොත් මේ ලෝකේ තියෙන ලොකුම තාක්ෂණ අපේ රටේ තියෙනවා. අදටත් මේ රටේ වාරි තාක්ෂණය තමයි පිට රටවල පාවිච්චි කරන්නේ. අපේ මහා මුතුන් මිත්තන්ගේ හෙළයන්ගේ රජදරුවන්ගේ ඒ ඓතිහාසික හෙළ තාක්ෂණය මේ වෙනකොටත් මේ ලෝකයක මිනිසුන්ට කතා බහ කරන්න තරම්වත් තේරෙන්නේ නැති තාක්ෂණයක්. අපි මේවා කතා කරන මිනිසුන් අල්ලලා ගිහලා හිරේ දාන එක නෙමෙයි කරන්න ඕනේ. මේ මහා මූගලන් වලට ඇවිල්ලා මේවා පරීක්ෂණ කරලා මේවා රක්ෂිතවල තියෙන ගොඩක්. ඉතින් මේවා සංරක්ෂණය කරගන්න අවශ්‍යයි මේවා. වගේ යුතු පුජ්‍යලයන්. කල්ල විනාශ කරලා දාන්න එපා. නිදන් සලකුණු විනාශ කරන්න එපා. නිදන් සලකුණු ටික ආරක්ෂා කරගන්න. මොකද මේවා තමයි ගොඩාක් අපේ රටේ නිදන් වස්තු වල මේ ඓතිහාසික විදිහට වැදගත් වෙන ස්ථාන. දැන් මේ ගල් උණු කරන තාක්ෂණයවත් අද මිනිස්සු දන්නේ නැහැ. දැන් මේ ලොකු වැට බයිලා ගන්න ඕනේ නැහැ. ගල් උණු කරන තාක්ෂණය කියන්නේ බොහොම හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ දැන් මේ පේනවනේ ඔයාලට ඔය පේන්නේ. ඔය වෙන්නේ යම් දේවල් තැම්පත් කරපු ස්ථාන. ඒ වුණාට මරංචි දානවා. ඒ කියන්නේ නිදානයක් තැම්පත් කරාම මේ ළඟපාතම මරංචි දෙක තුනක් දානවා. අර අවශ්‍ය කරන නිදානට යන්න කලින් මේව කල්ලා බැලුවාම මේවා මුකුත් නැහැ. අවශ්‍ය තැනට යනකොටම හිත කලකිරලා ඉතින් එතන කඩන්නේ නැහැ. අතන ලේසියට කඩා ගන්න පුළුවන් ඒවා බලනවා. ඒවා කල්ලා යන්නේ ඒ වගේ මායාවල් දානවා. එතකොට මේවා අපිට පේන සජීවී විදිහට පේනේවා මායාවල් දැම්මට අදෘෂ්ටමාන විදිහට මායාවල් දානවා. මේ වගේ කළු ගල්වල වස්තුව පේන විදිහට බන්ධන දාලා ජීවයෙන් සිද්ධ කරලා තියෙනවා. එතකොට කවුරුරේ අඳුනකින් හෝ මොනවාම හෝ මායාම් කරන එකෙන් බැලුවොත් වස්තුවක් තියෙන වගේ පේන්න පුළුවන්. බාහිරේ එළියම්ම වාගෙන ඉන්න පුළුවන්. බාහිරේ කිර කරලා දානවා වස්තුවක්ම වාගෙන ඉන්න. ඒතර ඔයගොල්ලෝ කොහෙන් හරි ගිහින් බැලුවාම අනිවාර්යයෙන්ම එතන වස්තුවක් තියෙනවා කියලා පේනවා. කල්ලා බැලුවට පස්සේ එතන වස්තුවක් නැහැ. ඒ මොකද බාහිරව එළි තමයි තියෙන්නේ. වස්තුවම වාගෙන ඉන්නේ. ඒ වගේම ගොඩාක් දෙනෙක් නොමග යනවා. ඒවට රැවටෙන්න යන්නත් එපා. මම බාහිර එළි සම්බන්ධව දේවෙලි සම්බන්ධව මම ගොඩාක් වීඩියෝස් කරලා තිනවා. ඒවත් බලන්න. නැත්නම් ඉස්සරහට තව වීඩියෝස් ටිකක් අරන් එනවා. මේ වීඩියෝස් දිගටම බලන්න.
මම ඔයාලට A to Z අපේ හෙළ තාක්ෂණය ගැන ඉතිහාසය ගැන මෙවන් පරිස්සම් කරගන්න ඕන විදිය හොරුන් අතට යන්නේ නැති වෙන්න ඕන විදිය මේ ASIA ප්‍රොඩක්ෂන් YouTube channel එකෙන් ASIA වෙදමෙදුර අපේ YouTube channel එකෙන් දෙකෙන්ම අරගෙන එනවා. මේවා බැලුවොත් ඔයාලට පුළුවන් මේ තාක්ෂණය හරියටම ඉගෙනගෙන මේ දේවල් පරිස්සම් කරගන්න. කවදාවත් නිදන් සලකුණ කඩන්න එපා, විනාශ කරන්න එපා. මේවා පරිස්සම් කරන්න මේවා ගොඩාක් පුරාවිද්‍යා සාධක තියෙනවා. ඒවා ඉතින් ඉතිහාසයේ ගොඩාක් වැදගත් ස්ථාන. මේවා විනාශ කරොත් අපේ හෙළ තාක්ෂණය විනාශ වෙලා යනවා. අපේ ඉතිහාසයම විනාශ වෙනවා. ඒ නිසා පරිස්සම් කරගන්න. මේ වීඩියෝස් බලන්න ෂෙයා කරන්න. මේවා ගොඩාක් කට්ටිය දන්නේ නැහැ. අපේ හෙළ ඉතිහාසය සම්බන්ධව දැනගන්න ෂෙයා කරන්න. මේ වීඩියෝස් වලට ලයික් කරන්න, ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරන්න. මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. අනිවාර්යෙන් රිප්ලයි කරනවා ඔයාලට. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. මොකද මම දාලා දින දෙක තුනේ වීඩියෝස් ඩිලීට් කරන්නත් පුළුවන්. යම් ප්‍රශ්න ආවම. ඒ නිසා දාපු ගමන් බලන්න, සබස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඒක තමයි ඉල්ලන්න තියෙන ඔයාලගේ එකම කාරණාව. රයිට්. එහෙනම් ගිහිල්ලා නම් සීලමු දෙනාට තෙරුවන් සරණයි. ඔව් මේ තියෙන මගෙන් තව සූර්යයාගත්තු මල්ලි කෙනෙක්. මේ යාමට ඒ රිසිට් එක දාපු විස්තර ටික. එයා දැන් අපිට ප්‍රතිඵලය එවලා තිනවා. අපි ප්‍රතිඵලය බලමු කොහොමද කියලා. සුබ සන්ධ්‍යාවක් වේද මහත්තයා. අර වේද මහත්තයා හදලා දීපු සුරය දැම්මට පස්සේ ලොකු වෙනසක් තියෙන වේද මහත්තයාකට. එතකොට වෙන්ද වගේම දුවලා බැලලා ඉන්නත් පුළුවන්. වේද මහත්තයා ගැන මට කිව්වේ බදුල්ලේ චාමරයියා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඇඟට ලොකු වෙනසක් තියෙන වේද මහත්තයා. හදලා දීම බොහොම ස්තුති කරන්න ඕනේ. ස්තුති කරලා මදි වේද මහත්තයා මේ කරපු උදව්වට. ගොඩක් පිං වේද මහත්තයා. මේ ඉන්නෙත් මගෙන් තව සූර්යයක් ගත්තු කෙනෙක්. මෙයත් මට ප්‍රතිඵල එවලා තියෙනවා. ඉතින් සතුටුයි මේ වගේ ප්‍රතිඵල දැකීම. ඒ නිසා අපෙන් ගන්න තෙල් වසර 4000කට පරණ තරවල මේක තමයි ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලිත ඔයගොල්ලෝ අහලා බලන්න කොහොමද කියලා. අයිබෝංශය අයියේ මම කතා කරන්නේ මේ විමුක්තිය. ඇත්තටම අද තමයි ෆ්‍රී වුණේ මේ අයියට වොයිස් එකක් දාන්න. සූර්යය ගැන කතා කරොත් අයියේ අද වෙනකොට ඇත්තට මම සූර්යය පළඳලා දැන් දවස් 15ක් වගේ වෙනවා. බොහොම සතුටුයි කියන්නේ මීට දවස් 4කට විතර කලින් මම වැඩ කරන හොටෙල් එකේ මම වැඩ කරන රෙස්ටෝරන්ට් එකක ඒකේ මට ලැබුණයි ලොකු සස්වීමක්. ඉතින් මේ ලැබුණු දෙයට මම විශ්වාස කරන්නේ ඇත්තටම මේ සූර්යය නිසා මට මේක ලැබුණා කියලා. මොකද මට මේ සූර්යය දැම්මට පස්සේ ලොකු වෙනසක් මගේ ජීවිතේ මම වින්දා. ඒ වගේම මගේ රැකියා කටයුතු වලදී මට ලොකු වෙනසක් දැනුණා. ඉතින් මම විශ්වාස කරනවා ඇත්තටම මේ දේ මට ලැබුණේ මේ නිසා කියලා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට. ඒක හිතින් මම ප්‍රාර්ථනා කරනවා අයියට මම මේ කරන සත්භාවයෙන් කරන මේ කටයුත්ත තව තවත් ඉස්සරහට කරගෙන යන්න කියලා. යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ලොකු වෙනසක් මගේ ජීවිතේ ලැබුණේ මේ සූර්යය නිසා කියලා මට කියන්න පුළුවන්. ඒක හිතින් ගොඩක් ස්තුතියි. තව මොන හරි මගේ ජීවිතේ වෙනස්කම් මොන හරි වෙනවනම් මං අයියට අනිවාර්යෙන් දැනුම් දෙන්නම්. බොහොම ස්තුතියි. මේ සූර්යයක් අතු තව කෙනෙක් අපිට එවලා දෙන ප්‍රතිඵලය මේකත් බලන්න කොහොමද කියලා. මං අයියේ ආස්‍ය අපඩස් එකේ අයියට බොහොම පිං මේ පුර වෙසක් පොයදා අයියේ මේ ඔයාලා කරන මේ සේවායන මහා උතුම්කට මම සලකනවා. ඒ වගේම ඔයාලා කරන කියන සියලුම දේ පැතුම් ඉෂ්ට සිද්ධ වෙන්න මතු බුදු වෙන්න අයියේ. ඔයාගේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න අයියේ. ගුරුවර පියාණන්ටත් පින් සිද්ධ වෙන්න නේ. අයියේ මම යන්ත්‍රයක් ගත්තේ අයියේ 2026 4 වෙනි මාසේ ගත්තේ අයියේ. දැන් දෙයි හඳුනන පිටින් අයියට බුදුබව ලැබෙනවා. ඇත්තෙන්ම මට වැඩක්වත් කරන්න බැරුව මම හිටියේ අයියේ මේ මම බොහොම දුකසේ කණ්ඩ වේලවත් හොයාගන්න බැරි තත්ත්වයට හිටියේ. කියන්නේ කිසිම දෙයක් කරගන්න හිත දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම හිටියේ අයියේ පාර තමා බොහොම අමාරුවෙන් තමයි සල්ලි ණයට ඉල්ලලා තමයි මේ යන්ත්‍රය ගත්තේ අයියේ. දැන් ඇත්තෙම අයියේ මට හොඳම තත්ත්වයක් තියෙනවා. මනුස්සය වෙනදා වගේ හොඳයි කතා කරනවා. මේට ඉස්සෙල්නුත් අයියට මෙසේජ් එකක් දැම්මා. ඇත්තෙම අයියේ මේ යන්ත්‍රය ගැන කියන්න මේට වැඩි ගුණ නැහැ. ඇත්තෙම හොඳයි. හැබැයි අයියේ ඒකේම ගැටලුවක් තියෙනවා. මේ භාවනාව අයියේ කරන්න අමාරුනේ. මොකද අයියේ ඒක තමයි එකම ගැටලුව. පින් සිද්ධ වෙනවා අයියේ.
බොහෝම පිං. මල්ලි ඒක භාවනාව ටිකක් අර මේ මුල ටිකේ අමාරු වෙනවා පස්සේ හරියනවා. හොඳේ බය නැතුව කරන් දිගටම. රාජබල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසි වසන රාවණා යුගයේ රහස් 21 වැනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙද මෙදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරුබිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙද මෙදුර